සමාවෙන්න යාළුවනේ එක දිගටම වීඩියෝ දාන්න බැරි වුණාට. ඉස්කෝලේ වැඩ කරන ගමන් වීඩියෝ හදන්නේ. මුලින්ම ඉල්ලීමක් තියෙනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වටිනා වීඩියෝ රාශියක් මම ඔයාලා එක්ක බෙදා ගන්නවා. අද කියන්න යන්නේ දියාලි ගැන විස්තරයක්. උස් බිමක සිට පහළට ඇද හැලෙන දිය දහරාවකට දියැල්ල යන නම විවහාරය වෙයි. කුඩා දිය කඳුළු ලෙසින් නැරඹී විශාල දිය දහරාවක් දක්වා දියඇලි ව්‍යාප්ත වේ. කඳු සහිත ප්‍රදේශවලට තද වැසි ලැබෙන විට ගලා එන මහා දිය කඳ ගල්වැටිවල හැපී පෙන බුබුලු නම්වමින් ඉතා මනස්කාන්තව ගලා බසී. මෙය සොබාදාමේ ඇති සුන්දර නිර්මාණයක් ලෙසින් හැඳින්විය හැකිය. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්වීම තුළින් විදෙස් විනිමය ලැබෙන අතර ජල විදුලි බලය නිපදවීමේ ප්‍රභවයක් වශයෙන්ද දියඇලි වැදගත් වෙයි. ලොව විශාලතම දියඇල්ල ලෙසින් දකුණු ඇමරිකාවේ වෙනිසුලා රටේ පිහිටා ඇති ඒන්ජල් නම් දියඇල්ල හැඳින්වෙයි. ඒන්ජල් නම් වූ ඇමරිකානු ගුවන් නියමුවා විසින් පළමුවෙන්ම දක්නා ලද බැවින් ඔහුගේ නම ඒ දියඇල්ලට විහිාර වෙයි. ආසියාවේ ඇති උසම දියඇල්ල හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ පිහිටි ගල්සෝපා ඇල්ලයි. මේ අතර ඉතාම සුන්දර දියඇල්ලක් ලෙස ලොව ප්‍රකටව ඇත්තේ නිව්යෝර්කයේ ඇති නායගාරා දියඇල්ලයි. ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන්නේ බබරකන්ද ඇල්ලයි. අද මේ වීඩියෝයෙන් දියඇල්ලක් ගැන විස්තර දැනගන්න ඇති. තවත් ලස්සන වීඩියෝකින් අපි හමුවෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.